මේ වැඩිහිටියෙක් කන ප්‍රමාණයක ආහාර ප්‍රමාණය දරුවෙක් ගන්නේ නැහැ. දෙමව්පියන්ගේ ප්‍රධාන ප්‍රශ්නය තමයි මේ ළමයා මේ බත් කන්නේ නැහැ. ඒක වැදගත්ම දේ තමයි මේ අනවශ්‍ය විදියට අතිරේක ආහාර ළමයට නොදී. උදෑසන ආහාර වේල ගන්න නැති එකත් බරපතල ප්‍රශ්නයක්. කිරි කියලා කියන්නේ ප්‍රධාන පෝෂණ ගුණයන් අඩංගු ආහාර වේලක් නෙවෙයි. ඒක අමතර ආහාරයක් වෙනවා. මේ ළමයා බත් කන්නේ නැහැ, පාන් විතරයි කන්නේ. කිසි ආකාරයක මිත්‍යාවක් කියලා කියන්නත් පුළුවන්. බත් හොඳයි, පාන් හොඳ නැහැ. පාන් කියන එකත් එක කන්නේ යම් කිසි දියරයක්, උදි වර්ගයක් නෑ. ඒතර කිසිම පෝෂණ ගුණයක් නෑ. බිත්තර කියන්නේ අපට දැනට ලබා ගත හැකි අඩුම මිල ඉතාමත්ම ඉහළම ආකාරයේ පෝෂණ ගුණයන් අඩංගු ආහාරයක්. ආයුබෝවන්. සුබ දවසක්. මේ ලෝකයේ අපට මිල කරන්න බැරි සමහර දේවල් තියෙනවා. නිරෝගීකම කියන්නේත් එහෙම මිල කරන්න බැරි දෙයක්. එයිනොත් ඔබේ දරුවන්ගේ නිරෝගීකම කියන්නේ ඔබට වටිනාම සම්පතක්. ඉතින් අදත් ඒ වෙනුවෙන් අපි සූදානම් CNL නාලිකාව ඔස්සේ Healthy Children වැඩසටහන ආරම්භ කරන්න, ඔබේ දරුවන්ගේ සුවපත්භාවය වෙනුවෙන් ඔබව දැනුවත් කරන්න. Healthy Children පසුගිය වැඩසටහන වලදී වගේම අදත් අපි ඔබට ඉතාමත් වැදගත් කාරණාවක් පිළිබඳව කතා කරන්නේ. ඉතින් මේ සම්බන්ධව ඔබට තිබෙන ගැටලු, ඒ වගේම ඔබට තියෙන අදහස්, එහෙම නැතිනම් තවදුරටත් ඔබට යම්කිසි ගැටලුවක් පිළිබඳව, රෝගී තත්ත්වයක් පිළිබඳව දැනුවත් වන්නට අවශ්‍ය නම් ඒ සියල්ලම අපගේ කමෙන්ට් තීරුවේ කමෙන්ට් කරන්න කියලාත් අපි ඔබට මතක් කරනවා. අපි සූදානම් Healthy Children වැඩසටහන ඔස්සේ ඒ සඳහා ඔබට උපකාර කරන්න. එහෙනම් අපි සූදානම් අද දවසේ අපේ කතා බහ මේ ආකාරයෙන් ආරම්භ කරන්න. ඒ වෙනුවෙන් අදත් අපිත් සමග එකතු වෙන්නේ ළමා රෝග හා අසාධ්‍යිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ. අපි බලමු වෛද්‍යතුමන් මොනවද ඔබේ දරුවන්ගේ නිරෝගීකම පිළිබඳව අද දවසේ කතා කරන්න කියලා. අපේ අම්මලා තාත්තලා තියෙන ලොකු ගැටලුවක් තමයි තමන්ගේ දරුවා කෑම කන්නේ නැහැ කියන එක. මේ කෑම කන්නා කියන එක නිසා බොහෝ දුරට අම්මලා තාත්තලා හිත ඇවුලට පත්වලා ඉන්නවා. ඒ වගේම මේගොල්ලෝ සමහරලාට කියනවා මේ අපේ දරුවන්ට කන්න තියෙන නිසා කන්නේ නැහැ. කන්න නැති දරුවන් නම් ඕන තරම් කනවා කියලා මේකෙත් යම්කිසි ඇත්තක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ කන්නේ නැහැ කියන ප්‍රශ්නය බොහෝ දුරට දෙමව්පියන් තුල ඇති වෙලා තියෙන්නේ ආහාර උනට වඩා තියෙන නිවෙස්වල දරුවන්ට තමයි. දැන් අපි මේ ප්‍රශ්නය අරගෙන බොහෝ දුරට මම දැකලා තියෙනවා දෙමව්පියන් වෛද්‍යවරුන් හමුවට යනවා, හමු වෙලා ගිහිල්ලා කියනවා මේ දරුවෝ කන්නේ නැහැ කියලා. ඒතර බොහෝ වෙලාවට මේ ගැන විශාල වශයෙන් සාකච්ඡා කරන්නේ නැතුව යම් කිසි ආකාරයක විටමින් දියරයක් සිරප් එකක් ලියලා දීලා මේක දුන්නායින් පස්සේ ළමයා කයි කියන එකෙන් මම හිතන්නේ වෛද්‍යවරු ඒ ගැටලුවෙන් නිදහස් වෙනවා. මොකද අත්ත වශයෙන්ම කළ යුතු දේ තමයි දරුවා කන්නේ නැහැ කියන ගැටලුව අරගෙන දෙමව්පියෙක් ආවහම අප මේ කියන දරුවා කන්නේ නැහැ කියන කරුණ හරිද කියලා බලන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි දරුවාගේ බර පිළිබඳ ප්‍රස්ථාරය. දැන් හැම කෙනාගේ ළඟම තියෙනවා අර දරුවාගේ සෞඛ්‍ය වර්ධන සටහන කියන රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරපු පොත. ඒ පොතේ තියෙනවා දරුවාගේ බර වැඩි වීම ලකුණු කරන විදිය. ඒතර මේ ප්‍රස්ථාරය දිහා බලලා මේ ප්‍රස්ථාරය බලලා ලකුණු කළාම අපිට පේනවා මුලින් තිබිච්ච බරට වඩා දැන් බර වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ දරුවා ඇති වෙන කෑම කාලා තියෙනවා. ළමයෙක් ආහාර ගන්නවා නම් තමයි බර වැඩි වෙන්නේ. ආහාර Tamanට අවශ්‍ය ප්‍රමාණය නොගන්නවා නම් බර වැඩි වීමක් සිදු වෙන්නේ නැහැ. එතකොට බර වැඩි වීමක් නිසි ලෙස සිදු වෙලා තියෙනවා නම් ඒ දරුවා අත් වශයෙන්ම අවශ්‍ය Tamanගේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ආහාර ගන්නවා. මේදී අපි හුඟක් මතක තියාගන්න දෙයක් තමයි මේ වැඩිහිටියෙක් කන ප්‍රමාණයක ආහාර ප්‍රමාණය දරුවෙක් ගන්නේ නැහැ. මොකද දරුවාගේ ශරීරය කුඩායි. ඒතර දරුවාගේ ආහාර අවශ්‍යතාවය වැඩිහිටියෙකුගේ ශරීරයේ ආහාර අවශ්‍යතාවට වැඩිය අඩුයි. විශේෂයෙන්ම බර වැඩ කරන මව්පියන්ගේ ආහාර අවශ්‍යතාවන් වලට වඩා අඩුයි. ඒ නිසා දරුවා කන ප්‍රමාණය ඇතිද නැතිද කියන එක තීරණය කළ හැක්කේ දරුවාගේ බර වර්ධනය ගැන සලකලා බලලා තමයි. මීට අමතරව තවත් දෙයක් තියෙනවා. ඒ කියන්නේ දරුවාගේ බර වර්ධනය වෙනවා. දෙමව්පියන්ගේ ප්‍රධාන ප්‍රශ්නය තමයි මේ ළමයා මේ බත් කන්නේ නැහැ. කෑම කන්නේ නැහැ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර මේ බත් කන්නේ නැහැ, එහෙම නැත්නම් කෑම කන්නේ නැහැ කියන දරුවෙකුගේ තියෙන අත වශයෙන්ම එතෙන්දී අහන්න ඕන ප්‍රශ්නේ තමයි අනෙකුත් ආහාර ගන්නවද, එසේත් නැත්නම් දෙමව්පියන් අනෙකුත් ආහාර දෙනවද කියන එක. ලෝකේ වෙනත් රටවල පරිශන කරලා තියෙනවා.
ඒ තමයි නිවසේහි අමතර ආහාර වර්ග, අතිරේක ආහාර වර්ග අනවශ්‍ය ප්‍රමාණයට ගබඩා කරලා තියෙන ස්ථානවල දරුවන් ගත යුතු ආහාර නොගෙන ඒ ආහාර ගන්නවා. දැන් උදාහරණයක් හැටියට ශීතකරණයක එසේත් නැත්නම් කබඩ් වල බිස්කට්, කේක්, චොකලට්, චීස්, යෝගට් මේ වගේ අර ඕනෑම අවස්ථාවක ගිහිල්ලා ගන්න පුළුවන් කන්න පුළුවන් ආහාර තියෙන අවස්ථාවල දරුවා කරන්නේ විටින් විට මේ වගේ සුළු ආහාර කියලා කනවා. එහෙම නැත්නම් කෙටි ආහාර කනවා. මේ කෙටි ආහාර ගන්නවා. ඒතර මේ කෙටි ආහාර ගත්තාම මොකද වෙන්නේ? ඒක වැඩිහිටියෙකුට උනත් වෙන දෙයක් තමයි කෙටි ආහාරයක් ගත්තාම බඩගින්න නැති වෙනවා. ඒතර බඩගින්න නැති වුණාම මොකද වෙන්නේ? ප්‍රධාන ආහාර වේල ගන්නෙ නෑ. එතකොට සාමාන්‍යයෙන් මනුෂ්‍ය ශරීරය හැදිලා තියෙන්නේ ප්‍රධාන ආහාර වේල තුනක් ගන්න. ඒතර අනිත් එක වැදගත්ම දේ තමයි මේ ප්‍රධාන ආහාර තේල් තුනක් දෙන්නකොට දරුවෙකුට ඒ අවශ්‍ය ප්‍රමාණයෙන් කාබෝහයිඩ්‍රේට්, මේද, ප්‍රෝටීන අඩංගු කරලා ආහාර දෙන්න පුළුවන්. ඒතර මේ වගේ සමතුලිත ආහාර වේලක් නොදී අර කෙටි ආහාර වේල දුමුතුන් වෙන්න දේ තමයි ශරීරයේ බර වර්ධනය වුණත් පෝෂණ තත්ත්වයන් අඩු වෙන්න පුළුවන්. විටමින් ඌනතාවයන්ට මුහුණ දෙන්න. එහෙම නැත්නම් ඛනිජ ලවණ ඌනතාවයන්ට මුහුණ දෙන්න පුළුවන්. එතකොට දෙමව්පියන් කළ යුතු වැදගත්ම දේ තමයි මේ අනවශ්‍ය විදියට අතිරේක ආහාර ළමයට නොදීම. තවත් දෙයක් දෙමව්පියන් කරනවා ඒ තමයි ප්‍රධාන ආහාර වේල නොගත්තම ඒක වෙනුවට ළමයට අතිරේක ආහාරයක් දෙනවා. උදාහරණයකට උදේට කෑම කන්නේ නැහැ. උදේට කෑම කන්නේ නැතුණාට කරන්නේ දරුවට බිස්කට් එකක් දෙනවා. නැත්නම් යෝගට් එකක් කන්න දෙනවා. ඒ වගේ අමතර ආහාරයක් තියෙනවා. නැත්නම් කේක් කෑල්ලක් කන්න දෙනවා. මේක විසඳුමක් නෙවෙයි. ප්‍රධාන ආහාරයක් ගැනීම අත්‍යවශ්‍යමයි. ඒ නිසා දරුවා ප්‍රධාන ආහාර වේලට පුරුදු කරන්න අතිරේක ආහාර වේල ලබා දීම අඩු කිරීම අතිශයින්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම පිසනලද ආහාර තමයි මෙතෙන්දී වැදගත් වන්නේ. එතකොට දැන් උදෑසන ආහාර වේල ගන්න නැති එකත් බරපතල ප්‍රශ්නයක් ලංකාවේ විශේෂයෙන්ම මධ්‍යම පන්තික පවුල ළමින්ට කුඩා දරුවන්ට පාසල් යන ළමින්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ උදේ ආහාර වේල ගන්න නැහැ කියන්නේ. දැන් මෙතනදී මම හිතන්නේ දෙමව්පියන් සැලකිලිමත් යුතු දෙයක් තමයි උදේ නිින්දෙන් නැගිටින වේලාව සහ පාසලට යන වේලාව අතර මොනතරම් කාල පරාසයක් තියෙනවද දරුවට ඒ උදේ වැඩ කටයුතු කර ගැනීම සඳහා. සාමාන්‍යයෙන් පුරුද්දක් වෙලා තියෙන්නේ උදෑසන නැගිට ගමම්ම දරුවාට කිරි විදුරක් දෙනවා. ඊට පස්සේ කිරි විදුරක් දීලා මේ ළමයා මූණකට සෝදලා පාසල් යන්න පෙර දරුවාට ආහාර වේල ලබා දෙනවා. එතකොට ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ තමයි අර ප්‍රධාන කිරි වේල ලබා දෙන වේලාව සහ උදෑසන ආහාරය අතර ඒ තියෙන කාල පරතරය ඉතාමත් අඩුයි. සමහරට පැය භාගයක් වෙන්න පුළුවන්. ඒතර මේ අවස්ථාවේ දරුවට බඩගිනි නැහැ. ඒතකොට දරුවා උදෑසන ආහාර වේල ගන්නේ නැතුව පාසලට යනවා. සමහරට පාසලට යන අතරතුරේ කෑම කන්න කිව්වොත් ඒ දරුවට බඩගින්නක් නැහැ. ඒතර මේ බඩගින්න නැති උනේ මොකද? අර උදෑසන නැගිට ගමන් කිරි වීදුරු ලබා දීම. ඒ ඇත්ත වශයෙන්ම සිදු කළ යුතු දේ තමයි උදෑසන අවදි වෙන වෙලාවත් පාසලට යන වෙලාවත් අතර කාලය ඉතාමත් අඩු කාලයක් නම් උදෑසන නැගිට ගමන් දරුවාගේ මූණකට සෝදලා ඊට පස්සේ දරුවාට උදේ ප්‍රධාන ආහාර වේල බත් හෝ එසේත් නැත්නම් වෙනත් ආහාරයක් හෝ ලබා දීම වැදගත් වෙනවා. එතකොට ඒ ආහාරයට පසුව තමයි මේ කිරි වේල දෙන්න අත්‍යවශ්‍යම නම් දෙන්නේ. ඇත්ත වශයෙන්ම කිරි කියලා කියන්නේ ප්‍රධාන පෝෂණ ගුණයන් අඩංගු ආහාර වේලක් නෙවෙයි. ඒක අමතර ආහාරයක් වේලක් හැටියට තමයි විශේෂයෙන්ම අවුරුද්දෙන් පස්සේ දරුවන්ට දෙන අමතර ආහාර වේලක් තමයි කිරි කියන්නේ. කිරි කියන්නේ අත්‍යවශ්‍ය ඒ වෙනස ප්‍රධාන ආහාර වේලක් නෙමෙයි කියන එක මතකයේ තබාගත් ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා. එතකොට දෙමව්පියන්ට ඇතිවෙන තවත් ගැටලුවක් තමයි ඒ දරුවන් තමන්ට ආහාර අවශ්‍ය කියන්නේ දෙමව්පියන්ගේ සිතෙහි තියෙන ආහාරය නොගැනීම. දැන් උදාහරණයක් හැටියට සමහරවිට දෙමව්පිය ඇවිල්ලා කියනවා මේ ළමයා බත් කන්නේ නැහැ පාන් විතරයි කන්නේ. ඒතකොට මේ අප අතර පැතිරලා තියෙන එක්තරා යම්කිසි ආකාරයක මිත්‍යාවක් කියලා කියන්නත් පුළුවන්. බත් හොඳයි පාන් හොඳ නැහැ කියන එක. ඇත්ත වශයෙන්ම මේ දෙකේම පෝෂණ ගුණයන්හි ඇතිවෙන අඩු වැඩි භාවය ගැන දීර්ඝව සාකච්ඡා කරනට වඩා මම හිතන්නේ ඉතාමත් කෙටි පිළිතුරක් දෙනවා නම් බත් කියලා කියන්නේ අපට ආවේනික වූ ආහාර වේලක්. ඒක තමයි අපිට පුරුදු ආහාර වේල. නමුත් ලෝකේ රටවල් තියෙනවා පාන් කියන එක ප්‍රධාන ආහාර වේල හැටියට. විශේෂයෙන්ම යුරෝපීය ආශ්‍රිත රටවල පාන් කියන ආහාරය තමයි ප්‍රධාන ආහාර හැටියට ගන්න. ඉතින් ඒ රටවල එහෙම පෝෂණ තත්ත්වයන් වල කිසි ප්‍රශ්නයක් නැහැ. බොහෝ විට ඒ පෝෂණ තත්ත්වයන් අපටත් වඩා හොඳයි. එතකොට මෙතනදී වැදගත් වෙන්නේ ඒ ප්‍රධාන ආහාරය සමග මොනවද කන්නේ කියන. පාන් කියන එකත් එක කන්නේ යම්කිසි දියරයක් නම්
හුදි වර්ගයක් නම් එතන කිසිම පෝෂණ ගුණයක් නැහැ. නමුත් ඒකත් එක්ක වෙනත් පෝෂණ ගුණයන් අඩංගු මාළු, එළවලු ඒ වගේ දේවල් ලබා දීම අතිශයින් වැදගත් වෙනවා. ඒ වගේම තමයි බත් ගැනත් කියන්න තියෙන. බත් පමණක් කාලා පෝෂණ ගුණයක් ඇතිවන්නේ නැහැ. බත් සමග දෙන අනිත් ආහාරයන් මොනවද කියන එක ගැන සැලකිලිමත් විය යුතුයි. ආහාරයට අඩංගු විය යුතුයි අනිවාර්යයෙන්ම ප්‍රෝටීන වර්ගයක්. මේ ප්‍රෝටීන වර්ගය මාළු වෙන්න පුළුවන්, මස් වර්ගයක් වෙන්න පුළුවන්, බිත්තර වෙන්න පුළුවන්. මෙතනදී බිත්තර ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕන. බිත්තර කියන්නේ අපට දැනට ලබාගත හැකි අඩුම මිල ඉතාමත්ම ඉහළම ආකාරයේ පෝෂණ ගුණයන් අඩංගු ආහාරයක්. ඒ නිසා දරුවෙකුට දවසකට එක බිත්තරයක් ලබා දීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක බිත්තර දෙකක් වුණත් කලට කිසිම ගැටලුවක් නැහැ. අඩු මිල පෝෂණ තත්ත්වයන් ලබා දෙන ඉතාමත් ඉහළ මට්ටමේ ප්‍රෝටීනය තමයි මේ බිත්තර වල අඩංගු වෙන්නේ. ඉතින් ඒ වගේ ආහාර ලබා ගැනීමේදී වැදගත් වෙන ඒ මූලික දේවල් ගැන ඔබ මම හිතන්නේ හිත යොමු කළොත් දරුවා නොකන එක ගැන ඔබට ගැටලුවක් ඇති වෙන්න විදියක් නැහැ.